එන්නකෝ උදෙන්ම මල් වත්තකට යන්න. මම හිතුවා උදෙන්ම නැගිටලා ෆ්‍රෙෂ් මල් බොකේ එකක් හදාගත්තොත් හොඳයි කියලා. මේ තියෙන්නේ අපේ හොස්ටල් එක ගාව තියෙන සූරියකාන්ත මල්. චූටි මල් බොකේකුත් හදාගෙන අපි යමු රූම් එකට. රසම රස කොෆි එකකුත් හදාගෙන මේ හදන්නේ මගේ වැඩ ටික පටන් ගන්න. මේ තියෙන්නේ මම වැඩ කරන තැන. රූම් එකේ වැඩ කරන්න බෑ මේ වෙලාවේ. අනිත් යාළුවෝ දෙන්නම නිදි. ඩ්‍රෝවින් එකක් කරන්න තමයි උදෙන්ම තියෙන්නේ. ඒකට ඕනේ සයිස් එක ඉස්සෙල්ලාම කපා ගත්තා. උදෙන්ම නැගිට නිසා පොඩ්ඩක් නිදිමත ඒ වගේ තමයි ඉන්නේ. ඒ වුණාට කරන්න දෙයක් නැහැ. අද දවසම වැඩ ගොඩාක් තියෙන දවසක්. ඒ වගේම අද හවස මං ආසම වැඩක් තියෙන දවසක්. පාන්ටබ වෙලා දිවිගමනේ නවාතැන් සොයා රැඳෙන්නට හිතයි සෙවනේ සුසුම් හැර තමා උපින් ලැබුණු වාතරේ නම් අනන්තෙට එහා. මං අද කරන්නේ පෝට්‍රේට් එකක්. එතකොට මම කොටු ගහලා තමයි පෝට්‍රේට් කරන්නේ. මම තාම නිකන් නෝමල් පෝට්‍රේට් අඳින්න එච්චරම දක්ෂ නැහැ. ඒක නිසා කොටු ගහලා එකින් එක චුට්ට තමයි අඳින්නේ. දැන් කොටු ගහලා ඉවරයි. මේ කරන්නේ කොටු වල අංක දාගෙන යන එක. උපින් ලැබුණු වාතරේ නම් අනන්තෙට එහා. හිමින් සැරේ චුට්ට කොටුවෙන් කොටුව තමයි අඳින්න වෙන්නේ. කොහොම හරි දැන් අඳින්න පටන් ගත්තා. බලමු අපිට කොච්චර වෙලාවක් යයිද කියලා මේක ඉවර කරන්න. සංසාරය සනසෙන්නේ අතගන්න රැකගන්න මට එන්න නිල්වයනේ කිසිදාදරේ හඩවන්නේ හැනුවත් සොදුරේ රිදවන්න. හරි මූණේ අමාරුම ටික ඇඳලා ඉවරයි. චුට්ට කොටුවෙන් කොටුව ඇඳගත්තා. ඒ වුණාට අපි මතක තියාගන්න ඕනි දෙයක් තමයි පෝට්‍රේට් එකක් කරනකොට අපි ගහන අපි අඳින හැම ඉරි කැල්ලක්ම හරිම නීට් එකට තියෙන්න ඕනි එක. අපි යමු ලෙක්චර් එකට. මේ මගේ අතේ තියෙන කැන්වස් දෙකක්. අද අපි අඳින්නේ කැන්වස් වල. එන්නකො ඉක්මනට යන්න ලෙක්චර් එකට. මේ තියෙන්නේ අපි චිත්‍ර අඳින තැන. අපි මේ අද එළියේ තමයි අපේ ඩ්‍රෝවින් එක කරන්නේ. අද අපිට කරන්න තියෙන්නේ අන්න අර ඈත තියෙන ගහ ඇබ්ස්ට්‍රැක්ට් විදිහට කැන්වස් එකේ අඳින එක. අපි දැන් මේ හිමින් සැරේ කරන්නේ අන්න ඒක. අද ඉතින් ලෙක්චර් එක ඉවර වෙනකම්ම කරේ ඔන්න ඕක තමයි. ලෙක්චර් එක ඉවරයි. දැන් ඉක්මනට යන්න හදන්නේ හොස්ටල් එකට අර ආසම වැඩේ.
හරි මම අද හවස ඉඳන් ඉවසිල්ලක් නැතුව ඉඳපු වැඩේ තමයි මෙන්න මේක. මේ තියෙන්නේ අපේ ජිම් එක. අද අපේ ජිම් එකේ ලොකු ෂෝ එකක් යනවා. මේකට එන්නේ සුනිල් එදිරිසිංහ සර්යි සර්ගේ දුවයි පුතයි සංකනේ. දැනටමත් මුළු ජිම් එකම පිරීලා අපිත් ඉක්මනට ආපු නිසා අපිට ඉඩක් ලැබුණා. මුළු ෂෝ එකම පුදුම ලස්සනක් තියෙන්නේ. ඕගොල්ලන්ටත් පෙන්නන්නම් එන්නකෝ. දැන් ෂෝ එක පටන් ගන්න තමයි හදන්නේ. සුනිල් එදිරිසිංහ සර් ඇවිල්ලා ඉන්නේ. සුනිල් එදිරිසිංහ සර් කියන්නේ මම පෞද්ගලිකව පුදුම ආස ගායන ශිල්පියෙක්. ඒ වගේම එතුමන්ගේ සින්දු තේරුමත් එක්ක තමයි අහන්න ඕනි. පුදුම ලස්සනක් ඒ වගේ තියෙන්නේ. මං ආසම සින්දුව තමයි එතුමන් ඉස්සෙල්ලාම ගායනා කරන්නෙත්. එන්නකෝ බලන්න. කැලතුණු රසය දැන අකුරු වැර දෙහතක ලියැවි යුගයෙන් යුගයට නොමියන දහමක දෙවියක වදන මතු වෙන්නේ නොපෙනෙන ඇතක ඇගෙන යන සියුමෙන් කැකුලා මැරවෙන්නේ සියුමෙන් කැකුලා දැන් සින්දු කියන්නේ සුනිල් එදිරිසිංහ සර්ගේ දුව සංකනී. එයාගේ වොයිස් එකත් මාරම ලස්සනයි. මම අහලා නෑ මීට කලින්. මාරම ලස්සනයි ඒ වොයිස් එකත්. අහන්නකෝ. දැන් ආවා හොස්ටල් එකට. ඇවිල්ලා වොෂ් එකකුත් දාගෙන ඇඳට ආවා. අනේ සින්දු ටික පුදුම ලස්සනක් තියෙන්නේ. හිත මාර විදිහට නිවෙනවා. දැන් වෙලාව කොහොම හරි 1:00ට විතර ඇති. අපි හොස්ටල් එකට එනකොට 1ට විතර ඇති. වොෂ් දාලා දැන් ඇඳේ ඉන්නේ. අද දවස හරිම ලස්සන දවසක්. හරි අපි නිදාගමු. බයි.